ටාපට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දවසේ ප්‍රථම ජය සංකේත ප්‍රදානය ඔබට තිළින කරන්නට වයස අවුරුදු 14න් 15 බාලක මීටර් 600 අවසන් දහවන තරගයේ ජයග්‍රාහී ක්‍රීඩකයින් වෙත ජය සංකේත හා තිළින ප්‍රදානය. වයස අවුරුදු 14න් 15 බාලක මීටර් 600 දවන තරගයේ ජයග්‍රාහී ක්‍රීඩකයින් වෙත ජය සංකේත හා තිළින ප්‍රදානය. ජය සංකේත ප්‍රදානය සඳහා මේ ගෞරවනීය ආරාධනාව වලන ඒ රත්නායක මධ්‍ය මහාවිද්‍යාලයේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු ලෙසින් කටයුතු කරන වත්මන් වත්තේකම අධ්‍යාපන කලාපයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සුසන්ත ප්‍රලහන්දු මැතිතුමන් වෙත වයස අවුරුදු 14න් 15 බාලක මීටර් 600 දවන තරගයේ විනාඩි 1යි තප්පර 33.8 දක්ෂතාවයේ තුලින් තරගයේ ලෝකඩ පදක්කම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ DMADB දිසානායක පිටිය ආරම්භ වීමට සදානම් 14න් 15 බාලිකා මීටර් 75ක අඩු මතින් දිවීම පස්සන මූලික තරගය. තප්පර 33.8 දක්ෂතාවයේ තුල ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ JRHS විධාන වයස අවුරුදු 14න් 15 බාලක මීටර් 600 අවසන් දහවන තරගයේ විනාඩි 1යි තප්පර 31.7 දක්ෂතාවය තුල තරගයේ රන් පදක්කම කැලණිය ගුරුකුල ජාතික පාසලේ RDS මෙතුෂයා